යාළුවනේ අද ආවා ජෙදා ඇවිල්ලා ලුලු එකට ආවා දැන් වෙලා ඇවිල්ලා රාත්‍රී 11යි කාල පසුගිය විනාඩියක අපි ගත්තා අපි ලබන මාසේ දැන් ලංකාවට එනවා මේක දාදිලා ඉතින් ලංකාවට ඇවිල්ලා ඇති යාළුවන්ට ගිෆ්ට් දෙන්න ස්මාර්ට් වොචස් ගත්ත ඉන්නවා මම පෙන්නන්න ස්ටුඩියෝ එකට අලුත් කීබෝඩ් එකේ මවුස් එක ගත්තා RGB නෙමෙයි මේක white color එකකින් අපි ගත්ත එක මේ අර blue red white තුනම mix color හින්දා මේ ඒක ලස්සන එක wireless ඉන්න කොහොමද AC අර wire පට්ට එක නාගන්න නැහැ ඊට පස්සේ මගේ ලැප් එක තියන්න මේක ගත්තා cool එක මේකයි wireless mic එක ගත්තා iPhone ඊට පස්සේ මම සම්මත ස්මාර්ට් වොච් වලින් මගේ G-Shock watch දෙකක් තියෙනවා මේකත් අනිත් එක අර යකඩ මොකක්ද තියෙනවා ගත්තා මේ ලෝඩ් තුනක් වෙනවා මේ කලින් නම් වදින් තුන කරයක් තියෙනවා යාළුවෝ එකයි එහෙම සෙට් ගත්තා මම ගත්තා ඒවා හතර සෙට් ගත්තා ඊට පස්සේ ෆෝන් මේ ලොග් කරලා ගන්න වයර්ලස් මයික් එක ගත්තා ස්ටුඩියෝ එකට මල්ටි එකක් ගත්තා වැරියන් ස්පීකර් එක මම ගිය පාර ගත්තේ Casio CT200 එක මේකේ යට එක හයිසිය ඊට ලංකාවෙන් මම Yamaha මේක ගත්තා මම ඒක මත 51 හරි මොකක්ද කොහොම ගන්නවා මට නැහැ එහෙනම් අපි බලමු මේක චුට්ටක් මේ ගත්තද ඒකත් මේ මිනි vlog එකක් වෙයි ගොඩක් හදන්නේ මම මේක චුට්ට කට කපලා දාන්නම් ලොකු vlog ගන්න නැහැ මේ දවස් මිනි vlog බලමු ladies hair treatment items ටික තියෙනවා මේ ටික boys ලාගේ ටික ඊට පස්සේ torch ඊට පස්සේ TV මේ තියෙනවා අර පේන මෙතන ඉතින් පික් තියෙනවා ඊට හැබැයි just cookers තියෙනවා ඊට පස්සේ මෙතන හයිටි තමයි මෙතන ස්පීකර්ස් තියෙනවා මම ඉඳලා දෙමු එකකින් පොඩි ස්පීකර් එකක් ගෙනා එක වැඩක් නැහැ ඉතින් මම මේකෙන් එකක් ගත්තා ඊයේ සතියේ මෙතන ස්පීකර්ස් මෙතන තියෙනවා මේ ටිකේ printers මේ ටිකේ headphones මේ දෙපැත්තේ තියෙන්නේ ඊට පස්සේ මෙතන යා GoPro accessories ඊට පස්සේ බලවල තියෙනවා මේ ටිකේ කීබෝඩ් අනම්මනම් තියෙනවා මම මේ Brands කියන මේ බ්‍රෑන්ඩ් එක තමයි ගත්තේ මේ හොඳ බ්‍රෑන්ඩ් එකක් මේකෙන් ගත්තා මම ගත්තේ white color එක මේ තියෙන ඒකම black එක තව තියෙනවා මෙතන මේ 80ට gaming combo pack එකක් ඒකේ headphone එක keyboard එක mouse pad එක set එකම main board එක හරියට 89 වෙන්නේ මම ඒක ගන්නකොට ඒකේ මේ box එක ඒක unbox කරලා ඊට පස්සේ ඒක ගත්තා ඊට පස්සේ මේ තියෙන wire ඒක හරියන්නේ තව තියෙන RGB තියෙන wireless එකවා තියෙනවා ඒවා ගත්තොත් මේ මවුස් එක වෙනම ගන්න. ඒකින් මේක ගත්තේ නැහැ. මල්ටි එක ගත්තේ මම මේක ගත්තේ black එක. ඒකෙන් මම white එකම ගන්නන්නේ ස්ටුඩියෝ එක. අර ඊයේ ස්ටුඩියෝ එක අපෝ මුලින්ද හදනවා මේ දැන් black වලින් තනිකර plain මේ කරලා තියෙන්නේ. දැන් මේ පාර white කරන්න ඕනේ. සුදු PC build එකක් කරලා ඒක සුදුම කරගෙන දාලා සුදුවටම ඔක්කොම මේ බර ගන්න බලමු. අපි දැන් මල්ටි එක කොහේ මල්ටි එක ගත්තා මේ දින පියත් මයික් එක මම මේකට ගිය දවස්වල මේක හිම ඒතොර තිබුණ එක මම තිබුණා කියන එක දැම්ම ඊට පස්සේ දැන් අදාඩොත් ඒක තියෙනවා උදාහරණයක් කියලා මේක මේ USB එක අර කේබල් එක දික් කරන්න ඒක ගමු මීටර 3ක් ඒක දීප් කරලා ඒකත් ගත්තා වයර්ලස් charge එකක් බැලුවා ඒකත් බලමු ගන්න මෙතන තියන්නේ JBL ඊට Sony වගේ branded යම Sony headset එකක් අරන් දෙනවා ඒක තියලා ඉතින් ඒකින්ද
සෙට් ගන්න නැහැ. මං ගිය සතිය ගත්තේ මෙන්න මේ අනේ මේක ඉතින් හැබැයි ටික මේක නෑ මේක ඉන්නවල මොඩල් එක මේක ගත්තේ සවුන්ඩ් එක පට් PC monitor PlayStation phones ඔක්කොම තියෙනවා. phones වැඩක් නෑ දැන් iPhone 15 එකක් ගත්තා. ඊට පස්සේ monitor එකක් ගන්න ඕනේ ලංකාවට අරගෙන ස්ටුඩියෝ එකට. mouses ඊට mobile tripod ඊට පස්සේ ඒ වගේ ඒවා තියෙනවා. මෙතන webcam CCTV ඒවා තියෙනවා. මම මේකත් ගිය පාර අරන් ස්ටුඩියෝ එකට නිකන් මුලින්ම ගිය අවුරුද්ද කලින් පාර. එතකොට චුට්ටක් මියුසික් පිස්සු තිබ්බා. මියුසික් ස්ටුඩියෝ එකක් දැම්මා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ baby items ඔන්චිල්ලා ඊට පස්සේ ඇඳුම් අර පැත්තේ ඇඳුම් එක තියෙනවා. අර washing machine සේවලින් පැත්තට තියෙන්නේ. ඉතින් ලස්සන තොට්ලි තියෙනවා. baby bed තොට්ලි නේ baby bed නේ. ඊට පස්සේ මෙතන go karts bicycles ඒ වගේ දේවල් තියෙනවා. මේ bicycles මේක නම් එන්නේ මේ හෙල්මට් එකේ අර ගාඩ්ස් එක මේ සාමාන්‍ය පිලිපීන්ස් අය තමයි මේ bicycle වැඩියම පදින්නේ. මෙන්න මේක නම් වරු mini treadmill එක. අපේ 2500 නේ. මම කකුලත් එක්කම දාගෙන. සාමාන්‍ය වයසක අයට පොඩියට වගේ නම් හොඳයි. මෙදින ස්පෝර්ට්ස් ඒරියා එක wheel shoes තියෙනවා. ඊට පස්සේ gloves මේ bicycle lights මල්ලා මේකේ දෙකක් තිබ්බා. knee guards ඒ පස්සේ skimmy rocks shuttlecocks pumps ඊට පස්සේ exercise bands ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. cricket items caroms අර මොනවාද ඉතෝ රෙව් ඒවත් තියෙනවා. ඊට පස්සේ ගොඩක් තියෙනවා. හරි මේක මිනි vlog එකක් ගන්න මම ඒකින් චුට්ට ගන්න. පොඩ්ඩේ නම් ගන්නම හිතෙනවා. ලංකාවේ මේකින් තව එකක් තියෙනවා. ඒකින් බලමු මේක කාටේ දාගමු. සටවනගේ ඉදන්න. මං ගෙදර home music studio එකක් දාන්න ඊට පස්සේ YouTube studio එක නම් දිගටම කරගෙන ගියා. music studio එක නිකන් පටන් ගත්ත අලුත් එකේ උමනයි මම සෙන්සර් එක තුන රෙකෝඩ් කරලා පබ්ලිෂ් කරේ නෑ. ඒක ලැජ්ජ හින්දා ඊට පස්සේ කොහොම හරි මේ මට සාමාන්‍යයෙන් මේ කාලෙන් කාලේ මගේ ආශාවල් වෙනස් වෙනවා. ඒක අන්න මගේ වැරද්දක් නෑ. මට ඉතින් එක එක වේදනා. දැන් මුලින්ම නෙමෙයි. දැන් අර ජිම් යන හින්දා ඒකට home gym එකක් දාන්න ආසාවක් තියෙන YouTube vlog එක ගැන. home gym building කියලා දෙගනේ build own home gym කියලා title එක යටතේ home gym එකක් දාන්න ආසාවක් තියෙනවා. ඒකට බඩොත් වෙනවා. ඒක මේ පාර නම් මේ ටික නම්බරේ ඒක කොහොමද මේ O level ඉවරනකම් ඉන්නේ. O level මේ දෙසැම්බර් මේ අප්‍රේල් තාම මාස 6ක් හතක් දැන් අප්‍රේල් උතේර තම මාස 6ක් තියෙනවා. අපේ තාත්තා මුකුත් කියන්නේ නැහැ. ඒක හින්න හොඳයි හිටි. මං ස්කේට් බෝඩ් එකකින් මම ගොඩ ගෙදරත් ඇවිත් වැඩ නැහැ කියලා. මගේ යාළුවෙක් ඉන්න රොස්දි කියලා පොර බාස්කට් බෝල් පිස්සෙක්. ඒක නිසා මං එයාට gift එක විදිහට මම බාස්කට් බෝල් එකක් ගන්නවා. මම ඉස්සර බාස්කට් බෝල් කරා. මංගේ ආසාව වෙනස් වෙනවා කියලා මේ මුලින්ම ෆුට්බෝල් ප්ලේ කරා. ඊට පස්සේ බාස්කට් බෝල් ප්ලේ කරා. ඊට පස්සේ ස්විමින් කරා. ඒ වගේ ගොඩක් දේවල් කරලා දිනවා. මම පොඩි කාලේ ඉඳන් බොයි මේ අර ස්පෝර්ට් පැත්ත චුට්ටක් හයි වසට නිකන් චුට්ටක් බලලා තියෙන ඊට පස්සේ රටේ යන එකත් ඉන්න මල හරිය ටීම් වල අර මෙම්බර්ෂිප් එක තිම්මට මැචස් වල ඉන්න බැරි වුණා. ඒක නිසා මේ දන්නවනේ මේ ෆුට්බෝල්ස් නේ ලැම්බෝගේ ෆුට්බෝල්. ඉතින් ලැම්බෝගේ ෆුට්බෝල් කියලා ලැම්බෝගේ ඔරිජිනල් ලෝගේ මම දන්න දරු එහෙම මේ එයාලා ගන්න වෙනවා නම් මේ වගේ මේ ලොකු ෂොප්ස් වල කියන්නේ ලොකු ෂෝරූම් වල
පබ්ලිෂ් එහෙම යාලා ලෝගෝ එක දාලා යගේ නම දාලා එහෙම පබ්ලිෂ් කරන්න බෑ මං හිතන්නේ යාලා මේක මේ ඉතින් ටොයි ඒරියා එක මේ ඉතින් ලැගේජ් නම් නම් ඒරියා එක බෑගේජ් ඊට පස්සේ මෙතන තියෙනවා මොනෝපොලි වගේ ගේම්ස් මං කියේ ස්පෝර්ට්ස් ඉන්නේ මම පොඩි එකක් අවසන් ඉඳන් 5 වසරේ අන්තිම වෙනකන් හිටි කරා ඒකේ අන්තිම කැම්ප් එකට අපි ටීචර් අසින් ඉඳලා යන්න බැරි වුණා ඒකේ මැච් එකේ මේ කැම්ප් එකකින් යන්න බැරි වුණා එහෙම හිටි අපි ස්කූල් එකට බැරි වුණා අන්තිම මේ කැම්ප් එකකින් අපිට මේ කොහොම හරි මොකක් හරි මේ තරයට ගිහිල්ලා ෆස්ට් ප්ලේස් කප් එකක් තිබ්බා අපි ඒ ගන්න එක අපිට තින්න කැන්සල් වුණා ඊට පස්සේ ඒක එහෙම නැතුණා ඊට පස්සේ එක වසරෙන් දෙක වසරෙන් අපි ඉස්කෝලේ මේ ස්කවුටින් පටන් ස්කවුටින් නම් දිගටම කරා ආයිත් ස්කවුටින් යනවා පිස්සුවා දැන්ටත් ආසේ දැන්ට රට යන්නේ ඉඳලා ස්කවුටින් කරාට ඔය අර පොත හදන එකේ ඒ ටික කරන්න බෑ මේ ටොයි ඒරියා එක හරි මගේ විස්තර ඔක්කොම වැඩ නැහැ නේ බ්ලොග් එකනේ මේ තියන්නේ මේ අර ගෙවල් වලට ඕනේ වුණා ටික bed sheets blankets මේ තියන්නේ අර ස්ටඩි ඒ ටික මේක නම් ඕන වෙයි කියලා හිතනවා මට ලංකාවට ඕකත් කෝඩ් එක මේ ගන්න මම printer එක තියන්න ඕනේ මේකත් හොඳයි බොයි මේ හයි එකයි දන්නේ කෝඩ් මේක ලේසිත් එක නේ මම මේක ගන්න මෙතන FIFA World Cup මේ පාර සෞදියෙන් තියෙන්නේ 2035 මේ පාර කිව්වට ඒකින්ද මේ ඒ ගේම් ඒක දාලා කස්ටමයිස් කරලා ගේම් සෙට් එක මෙන්න ක්ලෝත් ට්‍රැක් එක මේ තියන ලැම්ප්ස් ගෙවල් වල අසන්ට අර ටේබල් වල එහෙම තියන ලැම්ප්ස් මට මේකක් ගන්න ඕන මොනෝ ඉල්ලේද ගන්නේ බදාල දවසෙන් මේ අද නිවාඩුත් නැහැ නිකන් ගෙදරම කියලා ආවේ අවුරුදු අද මම කියන්නේ අද 15 ඊට පස්සේ ඉතින් නිකන් එමු වෙලාව අයියලත් අරන් එහෙම ලංකාවේ මේ රෙස්ටෝරන්ට් එක අරන් සිලෝන් රෙස්ටෝරන්ට් එක ගිහින් එන්න රයිස් දෙකයි කොත්තු දෙකයි දාලා කාලා ආවා ඉල්ලා දැන් මිලුවේ වැඩ එහෙම ආවා මේ ගෙදර තියෙන ලොකුම ලුලු එක සාමාන්‍යයෙන් ලංකාවේ කම්පෙයාර් කරන්න මට හරියට අයිඩියා ගන්න නැහැ. අපි කම්පෙයාර් කරමු සාමාන්‍යයෙන් මං හරියටම ගන්න අක්කර 5ක් නෑ 5ට වැඩි 10ක් විතරද මේක මේ ලොකු එක ඔක්කොම දාන්න එපේ. කෙනෙක්ගේ කියන්නේ ඉන්දියන් එක්කෙනෙක් තමයි මේක ඕන. මෙතන සාරිස් තියෙනවා ඉන්දියන් විදියට තමයි ක්ලොත් තියෙන්නේ. ඉන්දියානි සෞදිල ගොඩක් ඉන්නවානේ. මේක ඩුබායි ඉන්දියා ඊට පස්සේ පාකිස්තාන් ඊට පස්සේ සිංගප්පූර් ඒ ගොඩක් රටවල් වල තියෙනවා. මේ ෂූ ඒරියා එක සුගු ඒරියා කොහොමද තියෙනවා මොන්ඩර් එකක් යන්න ලං වෙලා තාත්තා කමු කිව්වා printer එකේ තියෙන තාත්තේ රෙඩි හිටත් ගන්න ඕනේ මේ මොකක්ද නෙමෙයි තව බොච් අර තුනේ පැක් දෙකක් ගන්න යන්න ඕනේ මට ඉන්නේ යාළුවෝ ගන්න හිතා ගන්න මොකද අපේ යාළුවෝ ගන්න හිතා ගන්න එකයි තව දෙකයි එතන කලින් 12 මේ 6 18 කාරිය 18 කෝ යාළුවෝ ඉන්නා ඒ ඔක්කොරම දෙන්නේ නැහැ කියන්නේ ඔක්කොම දෙන්නේ නැහැ නිකන් ඉන්නේ ආවේ හොඳ මෙහෙම කියලා හොඳ බුක්ටි පිට එකට විතරයි දෙන්නේ මොකද මේ
ඔක්කොම දෙන්න බෑ නේද චුට්ටක් අර එක්ස්පෙන්ස් එකට එක්කින් ඉතින් හොඳම යාළුවෝ සෙට් එක දෙනවා 18ක් දැන් තියනවානේ වැඩි වුණොත් ඉතින් අනිත් සෙට් එකක් දෙන්න වැඩි වෙන ටික දීලා දානවා ඒත් ඒ යාළුවා එකට මින් සෙට් එක මම මේ ගිෆ්ට් කියන්නේ මගේ යාළුවෝ කියලා කොහොමද දැන් හොයාගත්තේ දැන් රට එන්න කතාව ලංකාවේ ඉඳන් පණ දෙන්න කතාව ඒත් රට ආවට පස්සේ කවුරුත් මේ අඩ වෙනනේ මැසේජ් එකක්වත් දාපු නැති යාළුවෝ ඉන්නවා ඒක නිසා මේ මම ඒකෙන් හොයාගත්ත කවුද යාළුවෝ නැද්ද කියලා ඒ නිසා මම එයායි මේ මෙහෙදි මැසේජ් දාලා කෝල් හැමදාම කෝල් කරන එකට විතර මම ගත්තේ වෙන අයට පුත් ගත්තේ නෑ අපේ බෝලේ දතකුත් ගලේ එහෙම දිදී ඇස්සේ බෝලේ ගෙන් දෙන්නේ මල්ලි හරි අපි යන්නේ දැන් කෑම නම් පැත්තට හරි oh my god ස්කෑන් කරලා මේ බඩුවල ගණන් බලා ගන්න බලමු කීයද කියලා මේක තුනේ 119ක් ඈ කවන්න නෑ සෝරි 199 මට හදිසි දැක්කේ 299 හොඳම සීන් එක යාළුවනේ තව ෂූට් එක නෑ තෙමු එකක සීන් එකක් තමයි එන්නේ මේකේ මේ තුනේ එක 199 ඒ කියන්නේ මම හිතන්නේ 14000යි ඔව් 14000යි හරිද මම යාළුවනේ මට ලෝකල් එක දෙන්න මම හොඳ ගණන් එක දෙන්නේ මේ 14000යි තුනේම හරිද ඒ කියන්නේ එක මේ තුනේ පැක් එකක් 14000යි එතකොට දැන් මේ වවුචර් එකක් අතරින් මේ මෙතන බලද්දි 199 හරිද මම මේ ගානේ කියන මම නැත්තම් ගණන් පැටලෙනවා 199 ඔව් මම පේනවා හරිද ඊට දැන් මම කන්ෆියුස් වුණා මම ඒ වෙලේ කිව්වෙත් 119 කියලා ඊට පස්සේ මම හිතන්නේ අර වැඩ කරන එක ඇහුවා මේක මේ 119ද නැත්තම් සෝරි 199ද නැත්තම් මේ 70යිද කියලා ඊට පස්සේ එයා කිව්වා මේ 199යි වඩ වවුචර් එකක් තියෙනවා නම් මේ 70ට දෙන්න කියලා හරිද මේ වඩ වවුචර් එකක් තියෙනවා නම් 70ට දෙනවා කිව්වා ඊට පස්සේ මට වවුචර් එකක් නැහැ නේ ඊට පස්සේ එයා කිව්වා මේ මගේ අනිත් බඩු ටික මුලින්ම බිල් කරලා ඒකට වවුචර් එකක් හම්බ ඒ වවුචර් එකෙන් ඔයා මේ පැක් ටික ගන්න කියලා දැන් මට එක පැක් කිකුත් නෑ දැන් මට පැක් 6ක් තියෙනවානේ ඒක නිසා මම කිව්වා මල්ලා පැක් 6ක් තියෙනවා මේකට මොකද කරන්නේ කියලා ඊට පස්සේ එතන හිටපෙක් කෙනා මේ හොඳ එකකින් ඉන්න එකෙන් පොර මේ මට එතනින් අර අනිත් අය බිල් කරලා තියෙන කියන්නේ මෙතන ඉලෙක්ට්‍රික් සෙක්ෂන් එකකින් කට්ටිය බඩු වරන වවුචර් එක ගන්න නැතුව ගිහිල්ලා තිබ්බා එයාලගෙන් මේ මට ඒ වවුචර් එක 6ක් දුන්නා මම මේ පැක් 6 අරන් දින මම තව එකක් ගන්න 6ක් වෙන්නේ ඒතකොට 18යි මම මේ 6ක් අරන් තියෙන හරි ඒතර මම පැක් 6ක් අර එරියම අරන් දින ඒ පැක් හරියට දැන් ගෙවන්න ඕනේ හරිද මම තෙමු එකෙන් මේකම දැම්මා තෙමු එකේ තිබ්බේ මේ සයිස් ෆෝටෝ එකක් තෙමු එකේ එක ගෙදරට ආවට පස්සේ මේ මේකෙන් භාගයක් ගෙදර ෆෝන් එකේ තිබ්බ ෆෝන් එකේ භාගයක් එළිය මේ වයර්ලස් චාර්ජින් එකේ කරන්න දෙයක් නැහැ නේද ඊට පස්සේ මේ එක තියාගත්තා අපරාධ රියලිසා අපි ආවා මේ අර ගෙදර බඩු තියෙන ඒරියේ ගෙදර බඩු කියන්නේ මේකේ පිගන් කොප් ඊට පස්සේ හාල් තෙල් ඊට පස්සේ සාබන් වොෂින් පවුඩර් ඒ කියන්නේ ගෙදරට අවශ්‍ය අර ගෘහ භාණ්ඩ නෙමෙයි අර එදිනෙදා පාවිච්චි කරන දේවල් ගෘහ භාණ්ඩ තමයි අර පැත්තේ තිබ්බේ ඒවා ඉලෙක්ට්‍රික් බඩුයි මං ගාන බැලුවා කොහොම හරි 950 ඒ කියන්නේ 70000ක් ඉවරයි මගේ බඩු වලට අම්මත් අරන් තියෙනවා 140ක් විතර මේ 140 ඊට වඩා යයි අරගේ ඩිස්කවුන්ට් දීලත් මේ ඒ ටිකට 70ට ගානේ තින්නේ ලොකු ගාණක් යනවානේ 6ක් ඉඳලා මේ 70 ගානේ ගත්තත් 140යි 280යි 280 කියන්නේ ඒතකොට ඒ සෙට් 4යි ඒතකොට ලොකු ගාණක් කිව්වා මේ ස්කූල් අයිටම්ස් මේ මෙතන ප්ලග් මම ප්ලග් පොයින්ට් එකක් තිබ්බ ගණන් අඩින්න කියන්නේ මේ මෙතන ප්ලග් පොයින්ට් එක මම වැඩිපුර එකක් ගත්තේ ලොකු බජට් එකක් දාන්න බෑ දැන් තාතර මේ ප්ලග් පොයින්ට් මම ඊට පස්සේ ලැප් අර ප්‍රින්ටර් කියන කිය ලැප් අර තියෙන එකක් ගත්තා නේ ඒකත් තිබ්බා මේ කැටය ලස්සන මේ ස්කූල් ඇසෙසරිස් වෝටර් බොටල්ස් බුක්ස් ඒ වගේ දේවල් මම ප්ලග් පොයින්ට් එක ඒකන වැඩි ගන්න 60 ගාණක් ගිය මාසේ කලින් මාසේ ඕනි 70200 G Master Mark 2 අලුත්ම එක මේ ඒකත් ලක්ෂ 10ක් විතරට එකක් ගත්තා ඊට පස්සේ දැන් iPhone එකක් ගත්තා ඒකත් ලක්ෂ 1.5ක් විතර උනා කමර එක 70ක් වුණා බ්‍රෑන්ඩ් new ඉඳලා ඊට පස්සේ තවම නම හරි ගත්තා ඉතින් එමු එකටත් 500 ගණක් කියන්නේ ඒකට 50ක් විතර ගියා ලොකු ගානක් මම දැනගන්නේ ඉන්න පවුනේ කියලා රුපියල්
හස්සියක තිබ්බා රුපියල් ලංකාවේ ගානේ රුපියල් 700 චක් පොයින්ට් එකකින් තාත්තා පවුනේ ලක්ෂ 12ක් විතර මෙතන මම මේ කතා මේවත් කියන මම කතා වැඩිනේ මම කතා අඩු කරන්න ඕන කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන් තියෙන හැන්දි යනම්මලන් ටික තියෙනවා කේක්ස් හදන අයිටම් අර කප් කේක් හදන ටික තියෙනවා ඊට පස්සේ මෙතන තියෙන කුකර්ස් මාළු චූඩි මාළට ප්‍රයිස් එකකුත් ගත්තා 149 මේක ටැග් එකක් කියලා දෙන්නේ මේ හතුනේ polos අතන මාළු දිනවා මාළු යා මේ දින මාළු පැක් කරලා ජීවාණු හරණය කරලා දෙනවා මේ ඉස්සෝ මම ඉස්සෝ කන්නේ නැහැ මාළු කන්නේ නැහැ වෙජිටේරියන් ඒ උනන්ට අල්ලන්න ආද මම ෆිෂින් එකේ යන වෙලාවකට අන්න ඇඳලා අල්ලලාද ඒව අයින් කරනවාද ෂොප් ගහන්න යන්නේ හරකා මස් අර පැත්තේ දිනවා කුකුලා මස් කුකුල් මස් චිකන් අපි හර සතාගේ නමත් එක්ක කියු නැත්තම් හරියන්නේ මෙන්න බීෆ් මොනවාද ලෑම්ද කකුලන්නේ කකුල මේ දින ඇට කෝට්ට මේ දින නියපොතු මොන ලෑම්නේ නෑ මටන් මේක වරු නිකන් චීස් වගේ මේ ගෝල් හැබැයි ගෝල් ගෙඩිය වගේ වන්නත් මේ liver මටන් සීනි මේ දෙනේ beef මටන් ඊට පස්සේ lamb ඒවා පිටි ගහලා බාබකියව නම් වලට ටිෂු ගන්න හිමිට මේ බටර් තියෙනවා මෙතන අපිට මේ අර සැලඩ් එකේ මතර ගන්න මේ පැත්තේ තියෙන නූඩල්ස් රාමෙන් ඒවා සෝයා අර ශේනික ආහාර මේ දෙන්නේ ඔලිව් මාර්ගේ ඔලිව් තියෙන ඔලිව් වර්ග 20ක් විතර භාගෙ තියෙනවා ඒකේ වර්ග මේ අපිට ඕනක ෂේක් කරලා අච්චාඩු වල ගත්ත හැකි මේ මිදිසිය තමයි මේ ඔලිව් ඔයිල් වර්ග ජෑම් ගන්න වෙන දේ පීසා හදලා අපිට අවන්න දාගන්න අවන්න දාලා ගන්න ෆෘට්ස් මෙතන ෆෘට්ස් සොනම කියලා දෙන්නේ මේ එතන මම ඔයාලට වෙන්න නැත්නම් තිම්ම තස් කරලා දෙන්න නැත්නම් දැන් මේ වහන්න යටි වහන්න යන්නේ කිව්ලා අත් කරලා දෙන්න නැත්නම් හොඳම කියලා වෙන්නන්න අස් කරලා තිම්මේ නැත්නම් ඒඩි කියන්න අස් කරලා තිම්මොත් කියන්න නැත්නම් කරලම් වෙන්නන්න ඒක සුපිරි වැඩේ කේක්ද කේක් लड्डू बेकरी आइटम जूडियन सामान्य पीरियड अरे स्वीट्स काटने का मेरे फिट्स वेटे गर्ल्स ला तो मैं पिस वेटे डिजाइन देख डिजाइन मार लसन है कि डिजाइन दिया अरे आकर्षणीय इधर ओ ओ ओ ओ ओ हाँ हरी वीडियो करो यार इधर से मैं चले बाहर कुकीज डोनट्स कपकेक्स पुडिंग එතනදී අපිට ඕන විදිහට දාලා මේ පීස් එක කස්ටමයිස් කරලා අපිට ඕන විදිහට ඒ වෙලේ මම මේක බේක් කරලා දෙනවා මොකක් හරි ඔෆර් එකක් යනවා ඕයි හැප්පෝ ඔන්න හැප්පෝ ඔන්න අපි දැන් යන්නේ මෙතන තෝරලා ගන්න කැමති එක දාගෙන ගන්න ඊට කිලෝ එකකට ගණන් දෙන්න තියෙන්නේ මුලින් වෝල්ට් මෙලෙන් ගොඩක් දානවා
ස්ට්‍රෝබෙරි තියෙනවා. ස්ට්‍රෝබෙරි දාගන්න තියෙනවා. ඒ ස්ට්‍රෝබෙරි ෆ්‍රෙෂ් ආගේ. හරි. මේ අර ලංකා ජමුනාරාට කියන්නේ ඔය දිගට දාගන්නවා. කිවි green grapes, red grapes, pineapple, kakak gate මේකේ පියනක් නැතිවද? මේක නෑ දැන් අපිට මේ එක්කෙනෙක් නිකන් බීල් කරනවා මේක තමයි. මෙතන මේ ෆෘට්ස් ගන්න බලන්න. මෙතන තියෙන අර මේ ඩයට්ස් ප්ලෑනින් වලටගේ egg salad ඊට පස්සේ olive beans mushroom ඊට පස්සේ right? Cucumber, tomato, carrots, ini siapa mana corn ini sedekah mal ukuran pernah nanggal ada itu hingga dia mau kadal dena itu ukuran ini ada tomato, potato, melon, pineapple, apple මේන් තියෙනවා මේ රටල කියන්නේ චයිනීස් පොටෑටෝ කියලා. මේවා ශ්‍රී ලංකාවෙන් එන්නකො ශ්‍රී ලංකාව කියන එක කියනවා. ලංකාවෙන් එන්නකො. පොල් නම් ඉන්දියාවෙන් කාමයාව වෙන්නේ. මිනි ව්ලොග් කියවට මිනි ව්ලොග් කියන්නේ මේක ලොං ව්ලොග් එකක් කියලා. මේක දැනටවත් විනාඩි 15 විතර ගිහිල්ලා තියෙනවා. හරි මෙහි කාන්තාරිකට කහන්තර නෙමෙයි මෙහි තයිප් පැත්තේ තනිකර එළවලු නුවරේකටත් වඩා එළවලු ආවනවා. දැන් මේ තියෙන මෙහි තියෙන මේ කොළ පාට එළවලු ඔක්කොම මේ සෞදි වල ආවා. හරිද? අර පොල් ඊට පස්සේ ලුණුත් මේක ආවා. හරිද? ඊට සුදු ලුණු සමහර ලුණු ඊට පස්සේ ගෝරකා නම් මනම් තමයි මේක මෙවුවා චයිනා. ඔව් මේවා ටික චයිනා. මේ චයිනා මේක සෞදි මේ ලුණු මේක ස්පාන් මේක යෙමෙන් මේ මංගේ අල වර්ග විතරයි මේ රටවල් කියනවා. මේ මොනවාද? කචිල් ගන්නව දැන් දන්නේ කචිල් කියලා තියෙන්නේ ලංකාවෙන් ගෙනලා තියෙන්නේ මේ දන්නේ කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. ඒකයි අරකයි ලංකාවෙන් ගෙනලා තියෙන්නේ මේ අලවර්ග ලංකාවෙන් ගෙනලා තියෙන්නේ. රතු වල සෞදි වල වගාව කරලා මේ නිකන් පොටෑටෝ එව්වොත් සෞදි වල වගාව කරලා. ඉතින් සෞදි වල තමයි ඔක්කොම වගාව කරන්නේ. මෙච්චර මේ කාන්තාර තියෙන රටේ. මේ ඔක්කොම මේ සෞදි වල මේ බලු මෙහෙත් ඔක්කොම සෞදි මේ වට්ටක්කා මේ ඔක්කොම සෞදි අර වල්වල විතරයි මෙහෙ වෙන රටවලින් එන්නේ. මේක විතරයි ඉන්දියාවෙන් ගෙනලා තියෙන්නේ. මේ ඔක්කොම සෞදි. මේ ඔක්කොම සෞදි. ඊළඟ මේවත් සෞදි. මේ ඔක්කොම සෞදි. මේ ඔක්කොම සෞදි. ඇපල් විතරයි ඇමරිකාවලින් ගෙනලා ඉතාලි මොනවාරි ගානේ. ඉතාලි ගාලා තියෙන ග්‍රීන් ඇපල්. සෞදි ලීක්ස් චුට්ට බාහිර යන ආඩිය පාස්කේ නඩි ගානේ. ඒ නිසා මේ එළියකින් වගේ සුපර් මාකට්ස් වල විතර මේ ලීක්ස් තියෙන නිකන් අර ඒ වගේ ලීක්ස් නෑ. ඒකින්ද ලීක්ස් ගත්තා. ඒකින්ද රයිස් ගහද්දි මේ ලුණු කොළ දාලා ආවේ. දැන් අද මේ ලීක්ස් තියෙනවා. මේ අවුතර ලීක්ස් අරගෙන. අලි පොලොස් කිඩිය කරා. ස්ට්‍රොබෙරි और गुड़िया का क्या करी ने
lemon දෙනවා නේ. Lime cheese Vietnam. මේවා නිකන් මෙන්න රටවල මේ එකක් අසමු දෙවි. Chile, South Africa, Turkey, South Africa, India, Egypt, China, Spain. Egypt. Egypt तो इतनी कहाँ था रे? බා මේ දින් හොඳ මේකයි මේ මේවා සාමාන්‍යයෙන් අඩුම මිල මෙවගේ තියෙන්නේ 50000 වෙන අඩුම එක ඒත් මේ චූටින් 50000 කරා මේක 100ක් ඒ වගේ ඇති මේ ඒක 325යි ඒක නම් ලෝකල් එක මේ දින මේ drinks ඊට පස්සේ අර freezer එක ice cream drinks ඊට පස්සේ eggs ඒ වගේ freezer වල දානවා chocolate එකක් මොනවද බීම් වතුර අර branded වතුර වර්ග මේ ice cream area එක අපි දැන් බිල් කරන්න ආවා බලමු බිල කීයක් ඉතින් බිලේ මා එයා කෙරවලට ගන්නවලු Video chocolate. अब लूडो के लिए ना मैं देसी में 500 ගණන් බිල 500 ගණන් කියන්නේ 1,60,000 ඔව් 1,03,000ක් විතර ගියා මේ කොහම හරි ඒක අර බොච්චල් චුට්ටක් කේස් ගියා එක වෙලා ගියා අපි තමයි අන්තිමට ආවේ අර කෙරවලේ ඉඳන් මේ ටික ඔක්කොම හොම දිගටම ඔහොම අර කෙරවලට වෙනවා බණ්ඩ අන්න කම්පෙයාර් කරනවා ඒක ආට්ටත් ඒ වගේ පිටිපස්සට තියෙනවා මේක මේ කේස් එකුනේ බොච්චල් කේස් එක අර 199 70 දෙන සීන් එකට මේ වවුචර් දුන්නානේ මට ඒ වවුචර් එකේ දියා ගියා ඉලෙක්ට්‍රික් සෙක්ෂන් එකේ මේ ඒ ඔර්ලෝඩ් සිටික අන්දිර බිල් ගන්න ගියා මගේ අම්මා මොකද මගේ හදිස්සියට ඒක මුලින්ම දැම්මා කොහොම හරි ඊට පස්සේ ඒකට මම ඒක පස්සේ මතක් වෙලා ගියේ 199 නැත්ත බිල් ගන්න ඉන්න ආපහු මතක් වෙලා ගියේ මේක 78 දෙන්න කියලා ඊට පස්සේ ඒ පොරට බිල පැටලා ආපහු වෙන එකකට ගෙනලා එයා කිව්වා ඒක 170 මේ 8ට දෙන්නේ 78 නෙමෙයි 178ට දෙන්නේ කියලා ඩිස්කවුන්ට් වල ඊට පස්සේ අපි ගිහලා ෆොටෝත් ගහනවා මෙතන මේ බෝඩ් එකේ මේ දුර ගිහලා ෆොටෝ ගහනවා බලද්දි එතන කැෂියර් එකට මේක කරලා තිබිලා තියෙනවා ඊට පස්සේ මම හරි ආපහු මුලේ ඉඳන් ඒ ටික බිල් කරා එක වෝචර් එක ගයින් ගන්න බුණා ඊට පස්සේ අරග එකක් බිල් කරනවා පේ කරනවා ආපහු බිල් කරනවා පේ කරනවා එහෙම එක එක අය පාර බිල් කරලා ඒ ටික එහෙම එකත් ඒකට ඉවත් වෙලා ගියා චුට්ටක් මගේ බාණ්ඩි මගේ තාත්තයි මගේ තාත්තයි එන්න මෙයා එනවා ගෝගට්ටේ තරහ චූටි බයිසිකල් එක ගත්තේ නෑ හරිනේ එහෙනම් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න bell notification එකේ all press කරගෙන යන්න මේ වීඩියෝ එක හොඳයි නම් කියන්නේ ඔයාලගේ සෞදි කවුරු හරි නැත්නම් වෙන රටවල යාළුවෝ ඉන්නවනම් එයාලට බලන්න share කරන්න like කරන්න වීඩියෝ එකේ තත්ත්වය ගැන comment එකක් දාගෙන යන්න එහෙනම් අලුත් vlog එකකින් හමු වෙමු bye bye